බුකරස්ට් වලින් බ්‍රසෝ වලට. මේක මට ට්‍රිප් එකක් වුණාට ඇත්තටම හස්බන්ඩ් නම් යන්නේ වැඩ වගේ එකට යාළුවගේ ඔෆිස් එකේ. උදේම ලෑස්තිලා ගියාට විනාඩි 5න් අපිට ට්‍රේන් එක මිස් වුණා. ඒ හින්දා ඉතින් අපිට ස්ටේෂන් එකේ පැයකමාරක් විතර ඉන්න උනා ඊළඟ ට්‍රේන් එක එනකන්. එහෙම තමයි ඉතින්. ඩාම් වෙනවා ඩූම් වෙනවා. ඒක තමයි 160යි 21 නේ. ඔව්. මේ ගාල්දී 160යි 21. අපේ සීට්ස් ටිකත් හොයාගෙන බෑග් එහෙම ඔක්කොම උඩට දාලා පැය ගාණක් යන්න ඕන හින්දා ටිකක් නිදහසේ ඉන්න හදාගත්තා. යන්න පටන් ගත්ත ගමම මම පටන් ගත්ත කන්න. අපි කමු. හෙල්ලෙන්නේ නැහැ කියන්නේ නේ කොකාකෝලා එක. මර්සිල් හෙල්ලෙන්නේ නැහැ නේ. මේ හැරිය නිකන් මේ හබරම කැලේ පහු කරන් යනවා වගේ නේ. ආයේ තනින් තන සමහර ඒරියා තිබ්බ නිකන් ෆාම් වගේ මේ වගේ වගා කරලා එහෙම. බැටළුව රංචුවකුත් ඉන්නවා. මේ නම් මං හිතන්නේ මේ අබමල් යායක් වෙන්න ඕනේ. මේ හැරියනම් අපේ ගම වගේ යන්නේ. වටේටම කඳු මාරම ලස්සනයි. පෙරදෙනිය මේ ගැටි යනවා. මෙහෙම කන්ස්ට්‍රක්ෂන් සයිට් දකිද්දි නම් ආයෙත් වැඩ කරන්න ආස හිතෙනවා. මේ හරියෙන් යද්දි නම් අපිට මතක් වුණේ නිකන් බදුරු බණ්ඩාර වෙල වගේ වටේටම පයින්ස් ගස් එහෙමනේ ඒ හින්දා. උදේ ඉඳන් නැගිටලා හදාගත්තේ බහින්න කලින් කාලේ ඉවර කරන්නත් එපා. මේක බලන්න. ගල් කුළුණු වලින් තියෙන්නේ. මොකද? ඒ බිල්ඩින් එකද? නෑ මේ අලුත් ස්ටේෂන් එකක් තියෙනවා. සිනාය. ළමයින්ට නමුත් දාන්න ඕන සිනාය. ආයෙම අපි කමු. අර ඈත පේන කඳුවල මුදුන්වල තාම හිම තියෙනවා. මාරම ලස්සනයි ඒක ඇස්වලට දකිද්දි. මායි හස්බන්ඩ් යන ගමන් කතා වුණේ මේක මේ වින්ටර් එකට කොහොම තියෙන්නේ නැද්ද? ඔය කඳු ඔක්කොම සුදු පාට වෙලා තියෙන්නේ නැතිනේ. මෙන්න මේ හරිය තිබ්බේ වෙනස්මම කොළ පාටක්. ඒක මාරම ලස්සනයි. ඒ දකින්න ලස්සන කැමරේකට කැප්චර් කරගන්නත් බෑනේ. ඒ උනාට අර ඇස්වලට දකිද්දි මාරම ලස්සනයි. අර කලින් තිබ්බ කොළ පාටට වඩා මේ කොළ පාට වෙනස්. ඔහොම තමයි ඉතින් සැරින් සැරේට ටට්ටක් ගාලා මේ වෙනස් වෙනවා. මාරම ලස්සනයි හැබැයි. බබා ඌ කියන්නේ වින්දියා. මේ කවුරුලයි. දැන් නම් අපි බහින්නත් ලං වෙලා මේ ආව දැවුන්නේ නැහැ ඇත්තටම. මං හිතන්නේ හේතුව තමයි වටපිටාව. ඒක බල බල ආවා. අනික සැරින් සැරේ ඒක චේන්ජ් වෙනවා. ඒ හින්දා බලන් ඉන්න ආසයි වෙලාව යනවා දැවුනේම නැහැ. මේ බුකරස්ට් ඉඳන් බ්‍රසෝ එනවා. දැන් නම් ඕන අපි මේ බ්‍රසෝ සිටි එකට ටික ටික ලං වෙලා තියෙන්නේ. දැන් ඉතින් බහින්න තියෙන්නේ. හරි සතුටින් ආව වුණාට මගේ ඔළුවේ මේ විදිහට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි කන්නේ මොනවද කියලා. මොකද මට නම් සතියක්ම බත් නැතුව ඉන්න බෑ. අපි නවතින තැන බුක් කරලා තිබ්බෙත් හස්බන්ඩ්ගේ ඔෆිස් එකෙන්මයි. ඒ හින්දා කිචන් එකක් තියේද උයා ගන්න පුළුවන් වේද කියලා දන්නෙත් නෑ. ගිහිල්ලම තමයි ඉතින් බලන්න වෙන්නේ. මොකද වෙන්නේ කියලා ඊළඟ එකෙන් බලමු.